ඉංගා මෙහෙ බලන්න. ඔව්. මොනවද කාකත්තේ? චුට්ටා. උදේම ෆුඩ් සිටි එකට ගියා. ඉතින් බලමු මම මොනවද ගෙනාවා කියලා. මේ මම හොය යද්දී මට මෙන්න මේක හම්බ වුණා. ශ්‍රී ලංකන් කොරියන් රාමෙන් එකේ අලුත් ෆ්ලේවර් එකක්. මේක ඇවිල්ලා මොකද චිකන් මසාලා එක. මම ඉතින් try කරලා බලන්න ගත්තා. මේක අද හදලා බලමු. ඊට පස්සේ තියෙනවා Nescafe එකක්. ඊට පස්සේ තියෙනවා Milo එකක්. මේක නම් හදාගෙන බොන්න නෙමෙයි කන්න ගෙනාවේ. ඊට පස්සේ තියෙනවා අයිස්ක්‍රීම් එකක්. මට හොඳටම හෙම්බිරිස්සාව. හොඳටම නෙමෙයි හෙම්බිරිස්සාව. රුඩ කාලෙකින් අයිස්ක්‍රීම් එකක් කන්න බැරි වුණා ඒ නිසා. නියුමෝනියාව හැදෙන්න හරි මොකක් හරි වෙන්න කියලා හරි මම අයිස්ක්‍රීම් එකක් ගත්ත කන්න. මේක චොකෝ නට් වැනිලා ඉන්ක. එච්චරයි. දෙකින් හැන්ද තියෙනවා. කොහෙන්ද? හැන්ද. එහෙනම් අපි මේක හදලා පටන් ගමු. මං හිතනවා මේක අර අනිත් එක වගේ සැර වෙන එකක් නෑ කියලා. සැර වුණොත් ඉතින් මගේ හෙම්බිරිස්සාව අම්මට සිරි වෙන්න ඉවි. මේකේ පැකට්ස් 3ක් තියෙනවා. තෙල් එකයි තව ක්‍රීම් කියලා එකකුයි තව එකකුයි. මේවා ඉතින් නිතරම කන්න හොඳ නෑ ළමයි. කලාතුරකින් කෑවට කමක් නෑ. ඉතත් වැටෙන්න හැදුවා. මික්ස්. ටඩා! මම කාලා බලලා මේකේ රස කොහොමද කියලා ඔයාලට කියන්නම්. මේක රසයි. උනට මහා ලොකු රසක් නැහැ මේකේ. නිකන් අර මේකේ මේ ශ්‍රී ලංකන් කොත්තුමී එකේ චීස් එකයි අර ගොඩක් ස්පයිසි එකයි එක ඒ මික්ස් එකක් වගේ තමයි දැනෙන්නේ. මහා ලොකු රසක් නැහැ. මම මේකයි try කරනවද කියලා කිව්වොත් නැහැ. මම මේකට වැඩි අර චීසි එකට කැමතියි. මේක මහා ලොකු ගතියක් නැහැ මට අනුව නම්. මම දන්නේ නැහැ හෙම්බිරිස්සාව හැදිච්ච නිසා මට රස දැනෙන්නේ නැද්ද කියලා. මම එච්චර රස නැහැ. කාලා බීලා ඉවරනට පස්සේ මම හදන්නේ මගේ ජර්නල් එක ලියන්න. මම හිතන්නේ ගිය මාස ලිව්වෙත් නෑ මේ මාස ලිව්වෙත් නෑ. මොකද මම මේ මාස දෙකේම බාගේ හිටියේ කොළඹ. ඉතින් මම මේක ගෙනිච්චේ නෑ. ඒ නිසා මට අමතක වුණා. ඒ වුණාට මම ජර්නල් එකේ අරවන්න දේවල් ටිකක් එකතු කරගත්තා. මම ඉස්සර ඉඳන්ම ජන්ක් ජර්නල් එකයි නෝමල් ජර්නල් එකයි එකට එකතු කරලා තමයි ලියන්නේ. මම ඔයගොල්ලන්ට ඕනනම් පොඩි පිටු දෙක තුනක් පෙන්නන්නම් මගේ කලින් ජර්නල්ස් වල. මේ තියෙන එක මම අයිස්ක්‍රීම් කාපු කප් එක හැන්දක්. ඊට පස්සේ මේ තියෙන්නේ අර ස්පාසිලෝන් එකේ අර ගියහම අපිට පර්ෆියුම් ටෙස්ට් කරන්න දෙනවනේ අන්න එකක්. සුවඳ නම් දන්නේ නැහැ ඉතින් ඒ වුණාට මම ඒකත් ඇලෙව්වා. ඔහොම මම තව පෙන්නන්න. මම මුලින්ම ලියන්න ගත්ත ජර්නල් එක මේක 2018 එකක්. මේ බලන්න. මේ 10 වසර 11 වසර ඉන්න අය නම් සමහර විට මේක දන්නවා ඇති. මේ තියෙන්නේ මේ අර වර්ණාලයක ශිල්ප ක්‍රමය කියලා එකක් තිබ්බනේ හරිත ප්‍රදවල සංඝටක 4 තෝරගන්න. ඉතින් මේ අපි කරපු එකේ අපිට ආපු රිසල්ට් එක මේක හරියටම ආවා. දැන් නම් ඉතින් මේ පරණ වෙලා නිසා මේක පේන්නේ නැහැ. මේ ඉතින් මගේ ඩයරි එකේ එකක් අල්ලලා තියෙනවා. මේ වරවල් ලියලා තියෙන්නේ. ඔහොම ඉන්න තව පෙන්නන්න. මම ඉස්සර ඉඳන්ම තද බල BTS සාමි කෙනෙක්. ඉතින් මේ වර ඔතේ පත්තර හොයාගෙන ගිහිල්ලා ඒව අරගෙන අලව ගන්නවා පොතේ. තව එකක් තිබුණා අමති. මේ බානක මම ලියපු එක අපේ ගෙදර අය බත් බඳින්න කලින් එක අලව ගත්තලු පොතේ. highlight මුක් කරලා. දැනටත් එහෙම තමයි. එතකොට මේ තියෙන්නේ මම දැනට ලියන් යන ජර්නල් එක. මේක නම් මට ඔයගලන්ට පෙන්නන්න වෙන්නේ නැහැ. මම කලින් ලියපුවා. මොකද අර 2018 19 කාලේ වගේ හරි සුන්දර කාලයක් නෙමෙයි මම පහු කරගෙන යන්නේ. එච්චර සුන්දර නැහැ.
ඉතින් ඒ නිසා මගේ අර ඔක්කොම ඔළුවේ තියෙනවා මම මේක තමයි ලියන්නේ. ඒ නිසා මට මේක පෙන්වන්න වෙන්නේ නැහැ. මම ඔයගලන්ට උනාට චුට්ටක් මේ වහලා වෙන විදිය පෙන්වන්න. දැන් මම මේව වෙන් කරගන්න ඕන ගිය මාසේවයි මේ මාසේ කියලා. මේ අපේ නෙළුම් කුරන බලන්න ගියා. අනේ මට නම් මන්නම් ඒකට ආස නැහැ පොඩ්ඩක්වත්. මම පැයක් ඉඳලා මායි මගේ යාළුවෙකුයි ආවා එන්න. ඒකේ ටිකට් එකක් තියෙනවා. දැන් නම් මැකිලත් ගිහිල්ලා බෑග් එක ඇතුළෙම තිබිලා. මම මගේ ජනල් එක ලියලා ඉවරයි. මෙන්න මේ පොත මේක මම මේ මාස මුල ගත්තේ. මම සාමාන්‍යයෙන් හැම මාසෙකම එක පොතක් හරි ගන්න බලනවා මං ඉතුරු කරගත්ත සල්ලි වලින්. ඉතින් මම මේ මාසේ මේ පොත ගත්තේ මොකද මම මේ පොත මේකේ ඔරිජිනල් පොත කොරියන් එකක්. ඉතින් ඒකෙන් මූවි එක මේකේ ඔරිජිනල් පොත කොරියන් එකක්. ඉතින් ඒකෙන් මූවි එකක් වගේම සීරීස් එකකුත් හැදිලා තියෙනවා. ඉතින් මං හිතුවා ඒ නිසා මේක ගොඩක් හොඳ ඇති කියලා. මේ ඒ නිසා මම ඉතින් මේක ගන්න කියලා හිතාගෙන බුක් ෂොප් එකට ගියන් පස්සේ එතන තිබ්බ අන්තිම පොත තමයි මේක. ඉතින් ඒක නිසා මම මේක ආනියමයි මං හරි වාසනාවන්තයි කියලා මම මේක අරගෙන ආවා. ඇවිල්ලා මං කියවන්න පටන් ගත්තා. දැන් මේක කතාව කොහොමද හොඳයි කියලා මං දන්නවා. මොකද මේක මේ අවෝඩ්ස් වින් කරපු පොතක් ඔබට පේනවද? මේ බලන්න. මේක අවෝඩ්ස් වින් කරපු පොතක්. ඒ නිසා අනිවාර්යෙන්ම ඉතින් මේක හොඳයි. ඒ නිසා මම මේක කියවන්න ගත්තා. ඉතින් කියවගෙන යද්දී මට මේකේ ට්‍රාන්ස්ලේට් කරපු එකේ ගොඩාක් වැරදි හම්බ වුණා. ඒ කියන්නේ සමහර වාක්‍ය කියවන් යද්දී මුල තියෙන එක නෙමෙයි අගට යද්දී තියෙන. ඒ කියන්නේ නිකන් අර වාක්‍ය දිග වැඩි වෙලා ට්‍රාන්ස්ලේට් කරපු මිනිස්සයාට මොකක්ද ලියන්න කියලා අමතක වෙලා තියෙනවා වගේ. ඒතර නිකන් මට මේක කියවගෙන යද්දී Google Translate කරපු ඒවා කියවනවා වගේ අන්න ඒ වගේ එකක් තමයි මට දැනුනේ. ඉතින් හරි අමාරුයි මේක කියවන්න සිංහල එකේ. කියන්නේ නිකන් මේ මම අර කලින් කිව්වාගේ Google Translate එකක් වගේ. ඉතින් මේ ඊට පස්සේ මම මේක කියවන එක පැත්තක දාලා මේකේ අනිත් අය දාපු රිවිව්ස් බලුවා. එතන රිවිව්ස් එකක් දෙකක් තිබුණා. මේ මට වගේ මෙහෙම හිතිච්ච අය. ඉතින් ඔයාලත් මේක කියවලා තියෙනව නම් මට ඔයගොල්ලෝගේ අදහස කියන්න මේ පොත ගැන. මොකද මම ටිකක් විතර ඩිසපොයින්ට් වෙලා ඉන්නේ. මේකේ ඔරිජිනල් පොත ඇත්තටම ගොඩක් හොඳයි. මම දැන් මේක ඉංග්‍රීසි එක හොයනවා කියවන්න. මොකද සිංහල එකට මම ආස නැහැ වගේ. මට ඒකේ ට්‍රාන්ස්ලේට් එක එච්චර හරියන්නේ නැහැ. අදට එච්චරයි. මේක හරිම පොඩි ව්ලොග් එකක්. මට නිකන් හිතිච්ච නිසා කරපුවා. මොකද මට හරියට බ්ලොග් ගේන්න බැරි වුණා. මොකද මම ගෙදර හිටියේ නැහැ. ඉතින් ඒ නිසා මට හිතුණා පොඩි හරි එකක් ගේන්න. එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්. මතක ඇතුව channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලා junk journal කරන කෙනෙක් නම් පළහින් කමෙන්ට් එකක් දාන්න. bye.